හායි හායි කොහොමද? අද මං ආවේ 2026 අවුරුද්ද ලබන්න කලින් අවුරුද්ද සාර්ථකව ගෙනියන්න ඔයාලට ආදරණීය උපදෙස් ටිකක් දීලා යන්න. හැම දෙයකටම වඩා අපිට වටින්නේ අපේ සතුට නේද? එහෙනම් අපි අපේ සතුට හොයාගන්න ඕන. අපි මුලින්ම කරන්න ඕන අවුරුද්ද ලබන්න කලින් අපි ඒ අවුරුද්ද සැලසුම් කරගන්න ඕන. කොහොමද අපි සැලසුමක් හදාගන්නේ? ඔයාලට පහසුම ක්‍රම භාවිතා කරගෙන ඔයාලා ලබන අවුරුද්ද සැලසුම් කරගන්න මේ දැම්ම. හැමදේම වාසනාව මත තීරණය කරන්න එපා. වාසනාව කියන්නෙත් අපිම ළඟා කරගන්න ඕන දෙයක්. රැකියාවක් කරන කෙනෙක් හෝ නැත්නම් ගෘහණියක් හෝ මේ හැමෝටම මේක වැදගත්. හැමෝම සැලසුමක් ඇති කරගන්න ජීවිතයේ ඉදිරියට ගමන් කරන්න. එහෙනම් පළවෙනි කරුණ තමයි ලබන අවුරුද්ද, ඒ කියන්නේ 2026 අවුරුද්ද සැලසුම් කිරීම. අපි එහෙනම් බලමු දෙවනි කරුණ මොකක්ද කියලා. මේ කරුණ වැදගත් වෙන්නේ ගෙදරට වෙලා ඉන්න ගෘහණියන්ට නැත්තම් කැම්පස් අවුට් වෙලා ඉන්න අයට A level exam ලියලා ඉන්න අයට රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට තමයි මේ මම දැන් කියන්න යන දේ වැදගත් වෙන්නේ. අපි හැමෝටම සැඟවුණු දක්ෂතාවයක් තියෙනවා. හැමෝටම ඇත්තටම මේ දක්ෂතාවය මොකක්ද කියලා හොයාගෙන නැති අයත් ඉන්නවා. ඉතින් ඔයාලා තමන්ට තියෙන දේවල් උපයෝගී කරගෙන ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න. බෑ අද බෑ හෙට පටන් ගන්නවා, මං හෙට පේජ් එකක් හදනවා, අද බෑ අනේ මට බෑ මට ලැජ්ජයි එහෙම කියලා ඉන්න එපා. ඔයාලට හිතුණ දේ අදම කරන්න. තුන්වෙනි කරුණ රැකියාවක් දැනට කරනවා නම් රැකියාවක් හෝ නැත්නම් ඔන්ලයින් බිස්නස් එකක් හරි කරනවා නම් ඔයාලා මාසෙකට නැත්නම් දවසට නැත්නම් සතියට උපයන මුදලක් තියෙනවනේ. ඒ මුදලෙන් 30% අනිවාර්යයෙන්ම ඉතිරි කරන්න. අනිවාර්යෙන්ම කරන්න. ඔය මුකුත්ම ඔයාලට කරන්න බැරි නම් ඔයාලට ඉඩමක් තියෙනවනම් ඉතින් පුළුවන් වලට වගා කරන්න. මහන්සිය බලන්න එපා. තමන් ආස හිතෙන විදිහට ජීවත් වෙන්න ඕන නම් අනිවාර්යෙන්ම මහන්සි වෙන්න ඕනමයි. තවත් දෙයක් කියන්නද? ඔයාලට යම් කුමන හෝ දෙයකට කේන්ති යනවනේ. ඒ කේන්ති ගිය වෙලාවට එතන ඉන්න එපා. කේන්ති යන කෙනාට කතා කරන්න යන්නත් එපා. පුළුවන් තරම් ඔයාලගේ කේන්තිය නිවනකම් එයාගෙන් ඈත් වෙලා ඉන්න බලන්න. මම දැන් කරුණු 3ක් කිව්වා. අපි දැන් බලමු 4 වෙනි එක. 4 වෙනි කරුණ තමයි අපි කරන්න, අපි යන්න, අපි ගන්න බලාපොරොත්තු වෙන දෙයක් ඒක ඉෂ්ට කරගන්නකම් වෙන කාටවත්ම කියන්න යන්න එපා. කියන්නේ හේතුවක් ඇතිව අත්දැකීමෙන් කියන්න යන්න එපා. ඒ දේ අපි කරගෙන ඉවර වුණාම කිව්වට කමක් නැහැ. අනිත් දේ තමයි අවශ්‍ය ගමනක් අනිවාර්යයෙන්ම යන්න පස්සට කාලා දාන්න එපා. ඒ වගේම අනවශ්‍ය ගමන් නොයා ඉන්න. ගෙදරට ඇඳගෙන ඉන්න ඇඳුමින් කවදාකවත් එළියට යන්න එපා. එළියට යනවා නම් කඩේකට වුණත් යනවා නම් ලස්සනට ඇඳගෙන ලස්සනට යන්න. අනිත් අය කියන දේවලුත් අහන්න අහගෙන ඉන්න ඒවත් අහගෙන තමන්ට ගැළපෙන විදිහට වැඩ කරන්න.
කිසිම කෙනෙක්ට දොස් කියන්න යන්න එපා. හැමෝම කියන දේ සාවධානව අහගෙන ඉන්න. ගැලපෙන්නේ නැත්තම් එතනින් අයින් වෙන්න. තමන්ගේ පවුලට මුල් තැන දෙන්න. පිට අය තමන්ගේ පවුලේ ප්‍රශ්නවලට වද ගන්න එපා. ඒ වගේම තමන්ගේ ප්‍රශ්න පෞද්ගලික දේවල් පිට අයට කියන්න යන්නත් එපා. ප්‍රමාණය ඉක්මවා කතා කරන්න යන්නත් එපා. ප්‍රමාණය ඉක්මවා අන් අයට උපදෙස් දෙන්නත් යන්න එපා. අඩුම මාසෙකට එකපාරක් හරි තමන්ට දවසක් වෙන් කරගන්න. තනියම ඉන්න. තනියම යන්න කොහේ හරි ඇවිදින්න. අඩුම ටවුන් එකට හරි ගිහිල්ලා තමන් ආස දෙයක් තනියම කාලා ෂොපින් පාරක් දාන්න. ඒ වගේම නිතරම ඉවසන්න පුරුදු වෙන්න. ඒ වගේම අන් අයගේ දේවල් තැන තැන කියන්න යන්න එපා. ඒක හොඳ දෙයක් නෙවෙයි. දවස අවසානයේ තමන්ට වෙලාවක් වෙන් කරගන්න. චුට්ටක් භාවනා කරන්න. අද දවසේ මොනාද වුනේ කියලා කල්පනා කරලා බලන්න. මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න. මේවා නොකර රාත්‍රී නින්දට යන්න එපා. ජීවිතයේ අමාරු අවස්ථාවක් ආවොත් කරන සියලු වැඩ නවත්තලා චුට්ටක් තනි වෙලා කල්පනා කරලා බලලා හොඳම තීරණය ගන්න. කිසිම කෙනෙක්ට අයහපතක් නොවන යහපත් හොඳම තීරණයක් ගන්න. කිසිම දවසක තමන් කරන වැඩක් ගැන පසුතැවිලි නොවෙන්න වැඩ කටයුතු හිතලා බලලා කරගන්න. තමන්ට ගැළපෙන ස්කින් රූටින් එකක් තියාගන්න. සැලෝන් එකකට යන්න, අයිබ්‍රෝ හදාගන්න, කොණ්ඩෙ චුට්ටක් හදාගන්න, ක්ලීන් අප් එකක් දාගන්න, ෆේෂල් එකක් දාගන්න. ඔයාලට ඉඩ තියෙන විදිහට ඒවත් කරන්න. අපි මේ හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්න. ජීවත් වෙන පුංචි කාලයේ කාටත් අයහපතක් නොවන විදිහට තමන්ගේ සතුට තමන්ම හොයාගන්න ඕන. ගෙදරට වෙලා නිකරුණේ කාලය ගත කරන්න එපා. මේ පුංචි විනාඩියක් අපිට මහ මෙරක් තරම් වටිනවා. අපේ මේ කාලය යහපත් දේවල් වලට යොදවන්න. අනිවාර්යයෙන්ම 2026 වර්ෂයට යන්න කලින් මෙන්න මේ මං කිව්ව කරුණු උපදෙස් ටික පිළිපදින්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ 2026 වර්ෂය ඔයාලට යහපතක්ම වෙනවා. 2026 වර්ෂයට යන්න කලින් තමන්ගේ මේ තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න. කවදාකවත් වරදින්නේ නැහැ. මේ හැම දේම මං ඔයාලට කිව්වේ මගේ අත්දැකීම් අනුව. ඉතින් මට ඕන ඔයාලට චූටි හෝ උපදෙසක් ලබා දීලා ඔයාලගේ තියෙන අඩුපාඩු මගහරව ගන්න උදව් කරන්න. ඔයා ඔයාම අගයගෙන සතුටින් ජීවිතයට මුහුණ දෙන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. හැමෝටම මේ ලබන්නා වූ 2026 වර්ෂය ඔයාලගේ ඉලක්කවලට යන්න පුළුවන් වර්ෂයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.